රාජකාරී ලිපි ලිවීම මොකද්ද? ඔන්න අපේ පාඩමේ නම රාජකාරී ලිපි ලිවීම. රාජකාරී ලිපි ලිවීම. හරි පුතේ, ඉස්සරම මොකද්ද මේ රාජකාරී ලිපි ලිවීම? මොකද්ද මේ රාජකාරී ලිපි ලිවීම කියන්නේ? පාඩමේ මාතෘකාවෙන්ම ගත්තොත් විවිධ රාජකාරී කටයුතු සඳහා යවන ලේඛනගත තොරතුරු යවනවා අපි මොනවයින්ද? ලිපි විදිහට. අන්න ඒවට අපි කියනවා මොනවද? රාජකාරී ලිපි කියලා. රාජකාරී ලිපි වෙනයි, පුද්ගලික ලිපි වෙනයි, ව්‍යාපාරික ලිපි වෙනයි. පුද්ගලික ලිපි වල අපි ලියනවා කොහොමද? බුදු සරණයි ඔයාට කොහොමද මේ ආදී වූ විස්තර ලියනවා. රාජකාරී ලිපි වල අපි ලියන්නේ මොනවද? රාජකාරී කටයුත්තක් සඳහා ලේඛනගත තොරතුරු යවන ලිපිය තමයි අපි හදන ප්‍රායෝගික ලේඛනය තමයි මොකද්ද? රාජකාරී ලියුම කියන්නේ. හරි, අපි කතා කරමු රාජකාරී ලියුමක ආකෘතිය කොහොමද දෙන්න ඕන කියලා. රාජකාරී ලිපියක ආකෘතිය. ඔන්න මේක මැදගත්, මේක ඔළුවේ තියාගන්න. මේක ඔළුවේ තියාගෙන අපි රාජකාරී ලියුම් ලියමු. හරිද? ඔන්න රාජකාරී ලිපියක ආකෘතිය. රාජකාරී ලිපියක ආකෘතිය. රාජකාරී ලිපියක ආකෘතිය ගැන කියද්දී අපි ඉස්සරෝම පුතේ යවම අපි ලියුම ලියන කොලේ ගත්තොත් අපි මේ කොලේ ලියනවා යවන්නාගේ නම ලිපිනය. මොකද්ද පුතේ ඉස්සරෝම අපි ලියන්නේ? යවන්නාගේ නම ලියනවා, ලිපිනය ලියනවා. යවන්නාගේ නම ලිපිනය. ඒත් එක්කම අපි ඒ යටින්ම දානවා මොකද්ද පුතේ? දිනය. මොකද්ද දාන්නේ? දිනය. ඊට පස්සේ අපි දානවා පුතේ රාජකාරී ලියුමේ රූලක් එහෙම ඇරලා ලබන්නා. කවුද පුතේ? ලබන්නා. ලබන්නාගේ තනතුර සහ ලිපිනය. මොකද්ද දාන්නේ? හරි, දැන් අපි දන්නවා රාජකාරී ලියුමක මොකද්ද? ඉස්සරවම දානවා යවන්නාගේ නම සහ ලිපිනය. ඊට පස්සේ අපි දානවා දිනය. ඊට පස්සේ අපි දාන්නේ ලබන්නාගේ තනතුර සහ ලිපිනය. ඔන්න පුතේ වැදගත්ම කරුණ ආමන්ත්‍රණය. මොකද්ද? ආමන්ත්‍රණය. මොකද්ද පුතේ ආමන්ත්‍රණය කියන්නේ? අන්න ආමන්ත්‍රණය කියන්නේ අපි අමතනවා මෙයාට. කොහොමද අමතන්නේ? ගෞරවාන්විතයෙන් ගරු කටයුතු ආමන්ත්‍රණයක් තමයි දෙන්න ඕන. හලෝ මචං කොහොමද? එහෙම නෙවෙයි. මේ රාජකාරී ලියුමක අපි කොහොමද ආකෘතිය දාන්නේ? ගරු සභාපතිතුමනි, ගරු විදුහල්පතිතුමනි. අන්න ඒකයි ආමන්ත්‍රණය කියන්නේ. මේ ඊළඟට එන්නේ මොකද්ද පුතේ? අමතපන් ආමන්ත්‍රණය. ආමන්ත්‍රණය. ඒක ගෞරවයෙන් තමයි අපි අමතන්න ඕන. ගෞරවනීය ආමන්ත්‍රණයක් තමයි දෙන්න ඕන. දැන් මොනවද පුතේ අපි දන්නේ? යවන්නාගේ නම සහ ලිපිනය දන්නවා, දිනය. ඊට පස්සේ පුතේ ලබන්නාගේ තනතුර සහ ලිපිනය. ඊට පස්සේ පුතේ ආමන්ත්‍රණය කරන්න ඕන. ඊට පස්සේ පුතේ ඇයි අපි මේ රාජකාරී ලියුම ලියන්නේ කියන දේ මුළු ලියුමේම අන්තර්ගතය පැහැදිලිව. දැන් සාමාන්‍යයෙන් අපිට ආපු රාජකාරී ලියුමක උනත් අපි බලන්නේ අපේ මාතෘකාව. මෙන්න මේ මාතෘකාවෙන් කියවෙන්න ඕන. ඔන්න ඊළඟ කරුණ මොකද්ද? මාතෘකාව. මෙන්න මේ මාතෘකාවට අපි කියනවා, මාතෘකාව කියවපු ගමන් අපිට තේරෙන්න ඕන මොකද්ද මේ ලියුමෙන් කියවෙන්නේ. සම්පූර්ණම දේ ලියුමෙන් කියවෙන අන්තර්ගතය සරලව සැකෙමින් ලියන එක තමයි අපි මාතෘකාව කියන්නේ. අපි මේක උදාහරණයක් එක්ක කතා කරගෙන යන්. දැන් අපි දන්නවා යවන්නාගේ නම සහ ලිපිනය තියෙනවා. ඊළඟට පුතේ දිනය තියෙනවා. ලබන්නාගේ තනතුර සහ ලිපිනය තියෙනවා. ඊට පස්සේ පුතේ ආමන්ත්‍රණය අමතපන්. ඊට පස්සේ පුතේ මාතෘකාව දැම්මා. ඔන්න පුතේ ඊට පස්සේ වැදගත්ම කාරණය අඩංගු විය යුතු කරුණු. මොකද්ද පුතේ ලියුමක අඩංගු විය යුතු කරුණු? අඩංගු විය යුතු කරුණු. අඩංගු විය යුතු කරුණු කියන්නේ මොනවද පුතේ?
මේ ලියුමේ තියෙන්න ඕන කරුණු වලට අපි කියනවා අඩංගු යුතු කරුණු කියලා. අපිට පුළුවන් මේක ඡේද උපරිම 2කට නැත්නම් 3කට ලියන්න. අපි විශේෂයෙන් ගන්නවා අපි මොකක් හරි ප්‍රශ්නයක් ගැන ලියනවා නම් අපි ඉස්සරෝ මේකේ ලියනවා මොකද්ද මේ ප්‍රශ්නය? ඔන්න ප්‍රශ්නය නිසා ඇති වෙලා තියෙන්නේ මොකද්ද කියලා ඊට පස්සේ කියනවා. දැන් මේ ප්‍රශ්නෙින්ද ඇති වෙලා තියෙන දේ අපි ලියනවා. දෙවෙනි ඡේදයකට අපි කියනවා පුතේ බලපෑම. මොකද්ද කියන්නේ? බලපෑම. ඊට පස්සේ පුතේ අපි මේකට මෙයාගෙන් බලාපොරොත්තු වෙන දේ මොකද්ද? මෙයාගෙන් බලාපොරොත්තු වෙන දේ. බලාපොරොත්තු වන දේ. ඒකට අපි කියනවා මොකද්ද පුතේ? විසඳුමක් මෙයාගෙන් බලාපොරොත්තු වෙනවා නම් අන්න ඒ විසඳුම මොකක්ද කියලා ලියනවා. ඊට පස්සේ පුතේ ලියුම ඉවර කරන්න අපි මේකට දානවා ස්තුති කරන්න ඕන මෙයාට. මොකද කරන්න ඕන? අනේ මහත්තයෝ ස්තුතියි කියන්න ඕන. ස්තුති කරලා අපි ඊළඟට දානවා පුතේ මෙයාගේ අස්සන දානවා. අස්සන දාලා නම දාලා තනතුර දානවා. මොකද්ද පුතේ දාන්නේ? අස්සනයි තනතුර දානවා. අස්සනයි තනතුරයි දානවා. ඔන්න රාජකාරී ලියුමක ආකෘතිය. දැන් කියමු බලන්න මාත් එක්ක. යවන්නාගේ නම සහ ලිපිනය ඒත් එක්කම එනවා පුතේ දිනය. ලබන්නාගේ තනතුර සහ ලිපිනය. ඊට පස්සේ පුතේ මං කිව්වා අමතපන් ආමන්ත්‍රණය. හොඳ වයින් අමතන්න නෙවෙයි කියන්නේ. ගෞරවයෙන් ආමන්ත්‍රණය කරන්න. ගෞරවනීය ආමන්ත්‍රණය අමතපන් ආමන්ත්‍රණය. ඊට පස්සේ පුතේ මාතෘකාව දැම්මා. ඊට පස්සේ පුතේ අන්තර්ගතයට ආවා. ඊට පස්සේ පුතේ ස්තුති කරා මෙයාට. ඊට පස්සේ අපේ අස්සන දැම්මා. නමයි තනතුරයි ලිව්වා. ඔන්න පැටියෝ රාජකාරී ලිපියක ආකෘතිය. කියහල්ලා බලන්න තව පාරක්. යවන්නාගේ නම සහ ලිපිනය ඒත් එක්කම පුතේ දිනය. ඊට පස්සේ එනවා ලබන්නාගේ තනතුරයි එයාගේ ලිපිනයයි. ඊට පස්සේ එනවා පුතේ ආමන්ත්‍රණය අමතපන් ආමන්ත්‍රණය. ඊට පස්සේ මාතෘකාව අන්තර්ගත විය යුතු කරුණු ඒත් එක්කම එනවා මොනවද පුතේ? ස්තුති කරන්න ඕන මෙයාට. ස්තුති කරාට පස්සේ ගැහුවාස්සන නම ලිව්වා. එයාගේ තනතුර ලිව්වා. ඔන්න පැහැදිලිද රාජකාරී ලිපියක ආකෘතිය? මේ වැදගත් පාඩමක් අපි කතා කරේ රාජකාරී ලිපියක ආකෘතිය. ඔන්න යවන්නාගේ නම සහ ලිපිනය දිනය. ඔන්න පාඩම් කරගන්න මෙහෙමයි. යවන්නාගේ නම සහ ලිපිනය දිනය. ඊට පස්සේ පුතේ ලබන්නාගේ තනතුර සහ ලිපිනය. ඊට පස්සේ ආමන්ත්‍රණය. ඊට පස්සේ පුතේ ආමන්ත්‍රණය කරාට පස්සේ මාතෘකාව. ලියුමයි ලියන්න කියන දේ මේ මාතෘකාව බලපුවාම පැහැදිලිව පේන්න ඕනේ. ඒකට තමයි අපි කියන්නේ මාතෘකාව කියලා. ඊට පස්සේ පුතේ අන්තර්ගතය වෙද්දී ප්‍රශ්නයක් නම් ඒ මොකද්ද මේ ප්‍රශ්නේ කියන දේ අපි පැහැදිලි කරනවා. ඊට පස්සේ මෙන්න මේ ප්‍රශ්නේ හින්දා වෙලා තියෙන දෙයට අපි කියනවා බලපෑම කියලා. ඊට පස්සේ මෙයාගෙන් බලාපොරොත්තු වෙන දේ අපි විසඳුමක් ඉල්ලනවා. මේ ප්‍රශ්නෙට මෙන්න මේ බලපෑම ඇති වෙලා තියෙනවා. මේකට විසඳුමක් දෙන්න කියලා. ඔන්න ඡේද 1යි 2යි උපරිම ඡේද 2කින් ලියන්න පුළුවන් නැත්නම් ඡේද 3කින් ලියන්න පුළුවන්. ඊට පස්සේ පුතේ ස්තුති කරා අස්සන දැම්මා නමයි තනතුරයි දැම්මා. පැහැදිලිද? මේක අපි උදාහරණයකින් බලමු දැන්. උදාහරණයකින් බලමු. ඔන්න රාජකාරී ලියුමක උදාහරණේ. හරි. ලියා ගන්න පුතේ ප්‍රශ්නයක්. මොකද්ද ප්‍රශ්නේ? ඔබ ප්‍රදේශයේ මේ දිනවල ඔබ පාසල අවට කියලා දාගමු අපි. ඔබ පාසල අවට මේ දිනවල කැලිකසල දැමීම නිසා මහත් ගැටලුකාරී තත්ත්වයක් මතුවෙලා තියෙනවා. මෙන්න මේ සම්බන්ධව ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා ලියන්න ඕන ලියුම කාටද? ඔන්න ලියුම ලියන්න කියනවා මාවතගම ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාට ලියුමක් ලියන්න කියනවා. මොකද්ද ප්‍රශ්නේ? ඔබගේ පාසල අවට පුතේ. මොකද්ද? පාසල අවට මොනවද දානවා කියන්නේ පුතේ? කැලිකසල දානවා කියන්නේ. කැලිකසලලු දානවා කියන්නේ. ලියුම ලියන්න ඕන කාටද? ලියුම ලියන්න කියන්නේ ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාට.
අපිට ඕනම් පුළුවන් තව ඒ ලියුමෙම ලියා ගන්න කෑල්ලක් මෙහෙම ඔබ පාසල් සංවර්ධන සමිතියේ සභාපතියයි සිතන්න කියලත් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට කෙලින්ම අපේ නම ලිපිනේ දාලා ලියන්නත් පුළුවන් මේ පාසලවට ප්‍රදේශය කියලා. දැන් මේ ලියුමේ අපි දුන්නා ඔබ පාසලවට ඔබ පාසලේ පාසල් සංවර්ධන සමිතියේ සභාපති කියලා හිතන්නලු. හරි. ඔන්න පුතේ මූලික කරුණු ටික. හරිද? ඔන්න ඕක තමයි දැන් දීලා තියෙන්නේ. දැන් අපි ගහනවා අපේ chart එකට. මොකද්ද chart එක? ඔන්න අපේ ආකෘතිය. යවන්නාගේ නම සහ ලිපිනය කවුද පුතේ? සභාපති. ඔන්න සභාපති කියලා දාන්නත් පුළුවන්, අපිට නම කියලා දාන්නත් පුළුවන්. සභාපති කියලා දානවා. ඔන්න සභාපති පාසල් සංවර්ධන සමිතිය. පාසල් සංවර්ධන සමිතිය මොකක් හරි ඉස්කෝලයක් ගමු. ඩී.පී. වික්‍රමසිංහ විද්‍යාලය මාවතගම. ඔන්න ගත්තා මොකද්ද? සභාපති පාසල් සංවර්ධන සමිතිය ඩී.පී. වික්‍රමසිංහ විද්‍යාලය මාවතගම. ඔන්න ඊට පස්සේ පුතේ දැම්මා දිනේ දැම්මා. ඊට පස්සේ පුතේ මෙයාට අපි යවන්නා හරි දැන් අපි දාන්නේ ලබන්න. කවුද පුතේ මේක ලබා ගන්නෙ? ඔන්න ලබා ගන්න කෙනා කවුද? සභාපතිතුමා ඉන්නේ කොහෙද පුතේ? ප්‍රාදේශීය සභාව. එතකොට මොකද්ද? ප්‍රාදේශීය සභාව කොහෙද පුතේ? මෙයාගේ කාර්යාලය මාවතගම. හරි. මෙතන දැන් ගොඩ අයට තේරෙන්නේ ලබන්නාගේ නම සහ ලබන්නාගේ තනතුර සහ ලිපිනය හදාගන්න. ලබන්නාගේ තනතුර සහ ලිපිනය. දැන් ගන්න පුතේ ග්‍රාම නිලධාරී නම්. ග්‍රාම නිලධාරී ඉන්නේ කොහෙද? ග්‍රාම නිලධාරී කාර්යාලයේ. හරි. ප්‍රාදේශීය ලේකම් නම් ඉන්නේ. එයාට අයිති කාර්යාලය. ප්‍රාදේශීය ලේකම්තුමා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මාවතගම. හරි. කොහොම හරි නගරයක එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ පුතේ බලමු තනතුරක් අය හදාගන්න. පොලිස් ස්ථානාධිපතිතුමා. පොලිස් ස්ථානය කොහේ හරි නගරයක්. අන්න ඒ විදිහට අපි හදාගත්ත. දැන් අපිට තියෙන ලියුමේ මොකද්ද තියෙන්නේ? සභාපතිතුමා ප්‍රාදේශීය සභාව මාවතගම. දැන් පුතේ අපේ ඊළඟට එන්න ඕන ලිපියේ මොකද්ද? ආමන්ත්‍රණය පුතේ අමතපන්. මොකක්ද අමතන්නේ? ගෞරවණීයෙන් ගරු සභාපතිතුමනි. හරිද? ගරු සභාපතිතුමනි කියලා ගෞරවයෙන් නැමතුවා. දැන් බලන්න යවන්නාගේ නම සහ ලිපිනය දිනය ලබන්නාගේ තනතුර සහ ලිපිනය ඊට පස්සේ පුතේ ආමන්ත්‍රණය කරා. දැන් පුතේ මාතෘකාව. මට සර් තේරෙන්නේ මාතෘකාව ලියා ගන්න. බලහල්ලා ප්‍රශ්නේ කියවපන්. මොකද්ද? ඩී.පී. වික්‍රමසිංහ විද්‍යාලය අවට කැලිකසල ගැටලුව සම්බන්ධවයි. ඔන්න කැලිකසල ගැටලුව සම්බන්ධවයි ඔබ පාසලාවටනේ. දැම්ම නම ඩී.පී. වික්‍රමසිංහ විද්‍යාලයට කැලිකසල සම්බන්ධවයි. හරි. අන්න ඒ විදිහට මොකද්ද ප්‍රධාන දේ? කැලිකසල ගොඩ ගැහිලා කියලානේ කියන්නේ. අන්න හරි. දැන් මම මේක පොඩ්ඩකට මැකුවා. හරිද? දැන් අපේ මූලික කරුණු ටික හරිනේ. ඔන්න හරි. මොකද්ද දැන් ආයත ආකෘතියට මොකද්ද? යවන්නාගේ නම සහ ලිපිනය දැම්මා. ඊළඟට පුතේ දිනය දැම්මා. ඊට පස්සේ ලබන්නාගේ තනතුර සහ ලිපිනය දැම්මා. දැන් පුතේ ගෞරවණීය විදිහට මෙයාට ආමන්ත්‍රණය කරා. දැන් මාතෘකාවක් දැම්මා. මොකද්ද? කැලිකසල ගැටලුව සම්බන්ධවයි. හරි පුතේ. දැන් අපි ලිව්වා මාතෘකාවට එනකන් ලිව්වා කියන්නකෝ. මොකද්ද? යවන්නාගේ නම සහ ලිපිනය දිනය හරි. ලබන්නාගේ තනතුරයි එයාගේ ලිපිනයයි හරි. ආමන්ත්‍රණය කරා. ගෞරවණීය විදිහට ආමන්ත්‍රණය කරා. මාතෘකාවක් දැම්මා. දැන් පළවෙනි ඡේදේ හරි. ඔන්න ගැටලුව ලිව්වා. මොකද්ද? පළවෙනි ඡේදෙන් මැදින් පටන් ගත්තා. ඔන්න ලියාගෙන ආවා. මේ වන විට මාවතගම අවට ප්‍රදේශයේ කැලිකසල ගැටලුවක් දැවැන්ත ආකාරයෙන් මතුවලා තිබෙනවා කියන දේ ලියවෙන්න ඕන පළවෙනි ඡේදයෙන්. අප පාසලාවට ඩී.පී. වික්‍රමසිංහ විද්‍යාලයාවට නිරන්තරයෙන් මේ ජනයා විධිමත්ව මේ කසල බැහැර කිරීම
මහත් ගැටලුකාරී තත්වයකට පත්ව ඇත. ඔන්න පුතේ පළවෙනි ඡේදය ලිව්වා. ඔන්න දෙවෙනි ඡේදයට ආවා. මොකද්ද පුතේ දැන් කැලිකසල දාලා හින්දා මොකද්ද වෙලා තියෙන්නේ? මේ කැලිකසල දාලා හින්දා ඇති වෙලා තියෙන ගැටලුව දැන් විස්තර කරන්න ඕන. මොකද්ද ගැටලුව වෙලා තියෙන්නේ? මොකද්ද පුතේ ගැටලුව? ඔන්න මහජන සෞඛ්‍යයට දැඩි පහරක් එල්ල වෙලා තියෙනවා. මෙන්න මේ කැලිකසල හින්දා මොකද බං වෙලා තියෙන්නේ? දැඩි දුර්ගන්ධයක් හමනවා. ඒ අවට ගමන් කරන්න බෑ. අධික දුර්ගන්ධය කුණු වෙලා මේවා දැක්කහම මිනිස්සුන්ට යන්න හිතෙන්නේ නැතු කියලා කෙල ගහන්න හිතෙනවා. ඒ තරමට මේ කැලිකසල එකතු වෙලා මිනිස්සුන්ට මේක බලන් ඉන්න බෑ. මේක මාර ගැටලුවක් වෙලා තියෙනවා. ඒ වගේම මේ කැලිකසල ආශ්‍රිතව මොකද වෙන්නේ? පාචනය, මැසි මදුරු ආදී රෝගාබාධ මෙන්ම මැසි මදුරු වසංගත මේ ආදී වූ බොහෝ දේවල් වාර්තා වෙනවා කියලා ලියන්න පුළුවන් දෙවෙනියට. මොකද්ද? ඔන්න දෙවෙනි ඡේදෙන් ලිව්වා. තුන්වෙනි ඡේදේ මේක ඔන්න තුන්වෙනි ඡේදෙන් මොකද්ද දැන් අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රාදේශීය සභාපතිතුමාගෙන් කියන දේ විසඳුම ලියන්න ඕන. මොකද්ද? අනේ ගරු සභාපතිතුමනි, ඔයා මේක පොඩ්ඩක් බලන්න. බලලා මේ කුණු ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න. කුණු ප්‍රශ්නේ කුණු එකතු කරන්න වැඩපිළිවෙලක් හදන්න. මේ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි කියලා ඉවර කරනවා. මොකද්ද? ඔන්න ඉවරයි පුතේ ලියුම ලියලා. දැන් ගැහුවා අස්සන. ගැහුවා ඊට පස්සේ නම ලිව්වා. ඊට පස්සේ තනතුර දැම්මා සභාපති. කොහෙද පුතේ? කොහෙද මෙයා සභාපති? පාසල් සංවර්ධන සමිතිය. ඔන්න පුතේ රාජකාරී ලිපියක ආකෘතියට අනුව අපි රාජකාරී ලියුමක් ලියන හැටිත් කතා කරා. පැහැදිලිද? අය අමතක වෙයිද? අය පාරක් ආකෘතිය කියමු බලන්න. යවන්නාගේ නම සහ ලිපිනය දිනය. ඊට පස්සේ පුතේ ලබන්නාගේ තනතුරයි ලිපිනයයි දැම්මා. ඊට පස්සේ පුතේ ආමන්ත්‍රණය කරා. ආමන්ත්‍රණය අමතපන්. හොඳ වයින් අමතන්න ඕන ගෞරවනීය විදියට. හොඳ වයින් කිව්වේ හොඳ වයින් නෙමෙයි අරඹලා ගෙවල් වල රැයට මේ පැත්තේ මිනිස්සු බීලා හැම මදුවිත හැම පානය කරලා අමතන්නේ. අන්න ඒ විදියට නෙවෙයි අමතන්න කියන්නේ. හොඳ වහින් ගෞරවනීය විදිහට තමා අමතන්න කියන්නේ. ගරු සභාපතිතුමනි, ගරු විදුහල්පතිතුමනි, ඒ ගැළපෙන විදිහට ගෞරවනීය ආමන්ත්‍රණයක් දුන්නා. ඊට පස්සේ පුතේ මොකද්ද? මාතෘකාව දැම්මා. ඊට පස්සේ අඩංගු විය යුතු කරුණු ඡේද විදිහට බෙදුවා. ගැටලුවක් නම් මොකද්ද ගැටලුව නිසා ඇති වෙලා තියෙන තත්ත්වය මේකයි. ඊට පස්සේ මොකද්ද විසඳුම කියලා ලිව්වා. අන්න පුතේ මෙතන මට අමතක වුණා මෙයාට ස්තුති කරන්න ඕන කියලා ආකෘතිය කිව්වා නේද? ඔන්න ස්තුතිය කීවේ නෑ එකෙක්වත්. ඔන්න ස්තුතිය දැම්මා. ඊට පස්සේ අස්සම් කරා, නම ලිව්වා, තනතුර ලිව්වා. පැහැදිලිද? ඔන්න රාජකාරී ලිපියක ආකෘතිය. හරි පුතේ අපි ඔන්න ඔය විදිහට කතා කරා. මොකද්ද? රාජකාරී ලිපියක ආකෘතියත් එක්ක රාජකාරී ලියුම කොහොමද ලියන්නේ කියලා. දැන් ගැටලුවක් වෙන්න බෑ. අභ්‍යාස කීපයක් දෙන්නම්. අභ්‍යාස කීපයක් පැහැදිලිව ලියලා අපි මේ පැඩේ අන්තිම පාරට ඔලුවට දාගන්න ඕනින්ද අන්තිම පාරට තව එක පාරක් කියමු රාජකාරී ලියුමක ආකෘතිය. යවන්නාගේ නම සහ ලිපිනය දිනය. ඊට පස්සේ පුතේ ලබන්නාගේ තනතුර සහ ලිපිනය. ඊට පස්සේ පුතේ මූට ආමන්ත්‍රණය කරහන් අමතපන් ගෞරවනීය විදියට ආමන්ත්‍රණය කරා. ඊට පස්සේ පුතේ මාතෘකාව දැම්මා. අඩංගු විය යුතු කරුණු ඒ පිළිවෙලට ලිව්වා. අඩංගු විය යුතු කරුණු මේ ඡේද විදියට බෙදලා ලිව්වා. ඊට පස්සේ පුතේ මූට ස්තුති කරන්න ඕන මේ ලියුම ලියන අපි ලබන්නාට ස්තුති කරා. ඊට පස්සේ ගැහුවා අපේ අස්සන, නම ලිව්වා, තනතුර ලිව්වා. පැහැදිලිද? ඔන්න ඔළුවට ගියා නම් රාජකාරී ලියුමක ආකෘතිය. අද දවසේ මගේ වැඩේ සාර්ථකයි. නිරන්තර අභ්‍යාස කිරීම තුළින් තමයි අපිට ලියන ගැටලු හදා ගන්න පුළුවන් වෙන්නේ. නිරන්තරයෙන් අභ්‍යාස කරන්න ඕන. රාජකාරී ලියුමක් කොහේ හරි ලියුමක හම්බුනොත් කොහේ හරි පේපර් එක තිබ්බොත් ඒ ලියුම ලියන්න. නිරන්තරයෙන් අපි රාජකාරී ලියුමක් එකක් ලියුවට බෑ. පළවෙනි ලියුම හරියට එන්නේ නැති වෙයි. දෙවෙනි ලියුමත් තව අඩු වෙයි. ඔන්න 3 4 5 යද්දි නිරන්තර අභ්‍යාස කරපුවාම තමයි පුතේ අපිට හරියන්නේ. ඔන්න කතා කරා රාජකාරී ලිපියක ආකෘතිය, රාජකාරී ලියුමක් කොහොමද ලියන්නේ කියලා. හරි එහෙනම් ඔයාලට ජය වේවා. බුදු සරණයි.